ඕම කියන්න පුළුවන්. අපි කපපු කැපම අපි නැති වෙලාවේ කවුරු හරි පළල් කළා. ඔයාලට වැඩිමල් වී දුන්නා. ඒ දෙක අපි වෙන වෙනමනේ දුන්නේ. අනික රජය අනුමත කරපු බිත්තර වී අපි ගෙනාවේ නේද ලේකම් මහත්තයා. බොරු නම් අපේ කෘෂිකර්ම මහත්තයා ඉන්නවා. එයා ඉන්නවා සාක්ෂි. කිව්වට දැන් එහෙම වෙලා තියෙනවනේ. කොහෙන් හරි අඩුවට බිත්තර වී ගෙනල්ලා දැන් අපේ වගා ඉවරයි. මොනක තමයි කියන්නේ? කටින් සභාපතිකම් කරන්න බෑ කියලා. මේ තියෙන්නේ මාස 4 බිත්තර. මේ තියෙන්නේ මාස 3 මේ දෙක විකට කවලක් කරාම සභාපතියටයි ගොයියොන්ටයි යන්න වෙන්නේ පස්සෙපැත්තේ තමයි. මගුල් කී කින්න තොইল මෙති කලවම් කරපන්. පස්සේ පැත්තෙන් තමයි. ඔක්කොම අංගනුගේ කුඹුරනේ. ඒ වයි බැරළුයි දඟරුයි ඔක්කොම අලිපා කළා දන්නේ අයියේ. අනේ දවස් ගානක් තිස්සේ වේලනවා. අතනම් බඩු හම්බුනොත් බැරලේ කටේ තියන් ගන්නනේ. අම්මා. දෙකින් මේ බදු 70. අනේ මොකද කරන්නේ අනේ? ඒකනේ මාරයි නීවල්ලි. මොනවා කරන්නද ගහකටවත් ලගිමු. මට ගහලා ඉන්න බෑනේ අනේ අයියේ. බෝල මකුල කරන්නේ. ඉන්නේ ගහක් කඩ කරන්නේ. මම නොගිනි දා ගන්න ඕනේ. අනේ අයියේ මේ අර කචාවේ නිදිය ගන්න අලියා එද්දිද වලා එද්දිද? මං හිතන්නේ වලහයේදී එතකොට අලියනකොට නිදාගත්තට වැඩක් නැද්ද අනේ අයියේ? නෑනේ මල්ලි. ඈ? ලණි අයියෝ යා? මාරයි නීවල්ලි. වල්ලා කත හීනි ගහකට නැගලා තියෙන්නේ. ලණි අයිය ශරම හදා ගන්න නැත්තකට එන අලියා. අලි වැඩි දෙපාම වලට දාලා දන ගස්සනවා. මලි කෝ අලි ඉන්නවා කිව්වනේ. මහතුරු දැන් දෙන්නේ. දැන් ආවට වැඩක් නැහැ. අලි කෑන් බූලි බැරල් ඔක්කොම පෙරලගෙන ගියා. දැන් ටිකට කලින් මේ මෙතන හිටියේ. මේ ගහ පෙරළුවෙත් අලි මෙතන කියන්නේ දැන් ඇත්තේ අනිකට් එක හරියි. මල්ලි අනිකට් එක හරියලු. කෝ නෑනේ පෙන්නේ හරිය. අනිකට් එකේ නැත්තම් දැන් ඇත්තේ කුණු ඇල දිහා. කුණු ඇල දිහා? කුණු ඇල හරිය පේන්නේ නැහැ කියන්නේ දැන් අනිවාර්යෙන් උන් දෙනියේ. කෝ නෑනේ. දෙනියේ පේන්නේ නැත්තම් දැන් අලි ඉන්නේ අනිවාර්යෙන් කැලේ. අලි කැලේට ගියාද? එහෙනම් ඉතින් මල්ලි අපිට කරන්න දෙයක් නෑනේ. ඒක තමයි. දෙන්න මල්ලි අලි වෙඩිල්ල. ඒකත් ඉතුරු. මේකත්. ඔව් ඒකත් ඒකත්. මාතුරු දැන් අලි කැලේට ගියාම සෙවිලා වැඩ නෑනේ. දැන් දෙයියනේ කියලා යන්න. කැලේටද? හා අපි එහෙනම් යන්න. අලි ආව කියන්න කොහොමද අද්දි. මේ මොන කරුමේ සභාපතිතුමා ගෑනු දරුත් එක බුදිය ගන්නවත් නැති හින්දා බෑන් ගහන රස්සාවක් නවත්තලා ගොවිතැන් කරන්න ආවා. මේ අලි කඩලක් හින්දා ඒත් ගෑනු දරුත් එක බුදිය ගන්න දෙන්නේ නෑනේ. ෂී. ඔව් ඉතින් ගෑනු දරුත් එක බුදිය ගන්න දීප හොඳ හොඳ පණ තියෙන සභාපති කෙනෙක් හිටියලා. අදාළ බලදාලින් දැනුවත් කළා. මේ කිලෝමීටර් භාගය අලිවට හදාගන්න එක කීරි කවි වැඩක්. කොයිද ඉතින් ගමේ උන්ට ලොකු උනානේ. ඈ? ඉතින් යන්නේ ඔයා සභාපතිකම් කරානේ. ඔයා දාවේ කිරිකා ජෝලි හයිද කොල්ලා තිබුණා නම් අද මං ගෑනිත් එක ෂෝක් එකට බුදිය ගන්නවනේ. ඉතින් පළ තෝ ගිහලා ගෑනිත් එක බුදිය ගනින් අපි බුදිය ගන්න අලියෙක්. තෝ හිතුවා තෝ හින්දා අලියෙන්නේ නැහැ කියලා. අලියෙන්නේ නැති මේ අපි හින්දා. පළ ලේකම් මහත්තයා. ඔව් සභාපති. මේක මේ මෙච්චර කාලයකට අපේ සමිතියට මගේ රිච්ච අත්‍යවශ්‍යම වැඩක් හොඳ. ඉන්නු මේක ඩික්මන්ට් විසඳුමක් හොයමු. ඔන්න පේනවනේ මේ කුඹුරු කෑලි ටිකට වෙලා තියෙන වැඩේ. රැකලා හොඳ රාලි විනාසයි. ඔය එන්නේ. එනවද මේ? හරි බඩු හරි කෙලලා හතර වටේටම අයියෝ අපරාධ ගෝයන් දිගස්සේ. දැන් මොනවා වුණත් හිටපු සභාපති මහත්තයා රැකපු දවසේ අලි ආවෙත් නැහැ කිසි හේනෙකුත් නැහැ. දැන් ඔබතුමා රැකපු දවසේ මේ අයියෝ අපරාධ කෙල්ල හතර වටේටම මේ අයියෝ ෂේ. ඕකනේ කියන්නේ. කිසිම වැඩක් හරියට කරගන්න බෑ. පොරේ ආදාද හොඳට බුදියන්න ඇති. අලි ඇවිල්ලා මුංග පාගල ගියත් මුන් දන්නේ නැහැ. ගමේ උන්ටත් මගේ අගේ නැති වුණානේ. දැන් යායෙම වනසලා. එහෙම කතා කරන්න එපා. අපි මෙතන බුදිය ගත්තේ නෑ. අපි මෙතන එළි වෙනකන් ඊ අලි රැක්කා. අලියෙන් දෙයක් නෑ නැද්ද? එළි වෙනකන් රැක්කා මේක අපි එළියට රැක්කා. එහෙමද? එහෙනම් මේ මොනවද? මොකෝ අපි පාගලයි යෝව. නෑ අපි පාගල නෙමෙයි අපි මොකුත් කරේ අපි හොඳට රැක්කා. හොඳට කරානේ. කවුරුම ටෝච් ගහන්නේ?
අයියේ අලුත් සභාපතියා. ආයි ගන්න. මේක තලන්න දීපන් හත් වලාමේ. හරි හරි. හරි. අල්ලපන්. ආයි ගන්න.